ඔන්න මම අද කියන්න යන්නේ මේ නෝස් ෆ්ලයි එකේ කරන්න පුළුවන් පොඩි වැඩ ටිකක්. ඉලෙක්ට්‍රිකල් වැඩ වගේ කරනකොට මෙන්න මේ වගේ කම්බි ටිකක් කපා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. මෙන්න මේ විදිහට තියෙන කම්බි දෙකක් එකට තියලා මෙන්න මේ විදිහට එකතු කරලා අඹර ගන්න පුළුවන්. ඒ වගේම තමයි අවුටර් තියෙන වයර් මේ විදිහට කපා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ උල් හැඩයට තියෙන ෆ්ලයි එකේ මේ කෙරවලෙන් කරන්න පුළුවන් හොඳම දේ තමයි ගොඩක් අහුමුළු වල හැංගිලා තියෙන මෙන්න මේ විදිහට වයර් මෙන්න මේ මල්ලල එළියට ඇදලා ගන්න. එතකොට ඔය චූටි චූටි තැන්වල තියෙන දේවල් වයර් කෑලි, කම්බි කෑලි, ඇන කෑලි ඒ වගේ දේවල් එළියට ඇදලා ගන්න. මෙයා හරි වටිනවා මේ. ඔයාලට පේනව නේද මේ බොහොම චූටි තැන් වල තියෙන දේවල් තද කරලා ඇදලා ගන්න. ඒ වගේ දේවල් මේක නෝමල් කම්බිනේෂන් ෆ්ලයි එකේ කරන්න බෑ. එයාගේ මේ කෙලවර ටිකක් පල්ල නිසා ඒකෙන් කරන්න බෑ. මෙයා තමයි ඒකට ගැලපෙන හොඳම අඬුව. එහෙම නැත්නම් ෆ්ලයි එක. තව විශේෂ දෙයක් තියෙනවා. ඔය ඉලෙක්ට්‍රිකල් ලයිව් සර්කිට් වල වැඩ කරන අයට එයාලගේ සේෆ්ටි වෙනුවෙන් තමයි මේ ටිකක් ඝනකම් අපේ මේ අත මේ ඉස්සරහට ගිහිල්ලා ලයිව් සර්කිට් වලට ගෑවෙන්නේ නැති වෙන්න, ඇඟිලි ගෑවෙන්නේ නැති වෙන්න හොඳට මේකට මේ කවරින් එකක් දීලා තියෙනවා. ඒකත් මේ අඬු වල තියෙන විශේෂ ලක්ෂණයක්.